ආයිබෝන් ද්වීපතේ සියලුම දෙනාට අද දවසේ මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ 6 සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම දරුදැරියන්ට ඊටාම වටිනා වූ වැදගත් යමක්. ඒ තමයි අපි කොහොමද විද්‍යා විෂයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්න කියන එක. ඉතින් අතරම බොහෝ දුවදරුවෝ වැඩ කරනවා, පන්ති යනවා. ඒ වුණාට ඒ වැඩ කරන එකේ ක්‍රමවත්භාවයක් නැති නිසා, පිළිවෙලක් නැති නිසා සමහර දරුවන්ට මහන්සි වුණත් ඔයාලට ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙනවා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඔයාලා මේ වැඩසටහන හොඳට බලන්න. ඔයාලට එතකොට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොහොමද අපි විද්‍යා විෂයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්න කියලා. 100%ක් සාතික කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලා මේ කියවන පියවරේ යන්න ඔයාලට විශිෂ්ට ප්‍රතිඵලයක් විද්‍යාවට ලබා ගන්න පුළුවන්. පුතේ පළවෙනිම දේ තමයි බලන්න මම මේ බෝඩ් එකේ ලියලා තියෙනවා සියලු විද්‍යා විෂය කරුණු හොඳින් අවබෝධ කර ගැනීම. පුතේ අවබෝධ කරගන්නවා කියන්නේ මේමයි. ඒක ඔයාලට තියෙන දෙයක් නෙමෙයි. ඒ අවබෝධය දෙන්න ඕනේ ඔයාලගේ විද්‍යා විෂය උගන්වන ගුරුවරයා. ගුරුවරයාට හැකියාව තියෙන්න ඕනේ උගන්වන විෂය කරුණ මනසට ග්‍රහණය කරගන්න පුළුවන් විදියට ඉතා සාර්ථකව කියලා දෙන්න. දැන් ඔය සමහර අය අවබෝධය කියන එක තේරෙන්නේ නැහැ. මම සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔයාලා දන්නවා මේ අපි ඔය අහනවා මේ නන්දා මාලිනීගේ සින්දු තියෙනවා. ඒ සමහර සින්දු වල මුල කියද්දි අපිට අග වෙනකම් පුතේ සින්දුව වේගෙන් කියාගෙන යන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. හැබැයි අපි අහුවොත් එහෙම මොකද්ද මේ සින්දුවේ අර්ථය කියලා. බොහෝ අය අර්ථය දන්නේ නැහැ. හැබැයි සින්දුව කටපාඩම්. අර්ථය දන්නේ නැහැ. ඒ කියන්නේ සින්දුවකට අර්ථයක් තියෙනවා. සමහර සින්දු තියෙනවා ගැඹුරු අර්ථ තියෙනවා. හැබැයි සින්දුව කටපාඩම් අර්ථය දන්නේ නැහැ. අන්න එතන තියෙන්නේ පුතේ කටපාඩම පමණයි අවබෝධයක් නෙමෙයි. ඒතර සරලව තේරුම් ගන්න. ඒක විද්‍යා විෂයත් අන්න ඒ වගේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි නිව්ටන්ගේ නියමය ගත්තොත් එහෙම ඒ පළවෙනි නියමයේ කටපාඩමින් නෙමෙයි ඉස්සලා අවබෝධ කරගන්න ඕනේ. පළවෙනි නියමයෙන් ඉදිරිපත් කරන්නේ මෙන්න මේ දේ. ඒ තුලින් ඊට පස්සේ අපිට අවබෝධ කරගත්තාම පුතේ ඇත්තටම ඊළඟ ස්ටෙප් එකට අපිට යන්න ලේසි. බලන්න දෙවෙනි එක. එහෙනම් පළවෙනිම දේ තමයි විද්‍යා විෂය කරුණු ඊටාම හොඳින් අවබෝධ කර ගැනීම. ඒක තියෙන්නේ ඔයාලට විද්‍යා විෂය උගන්වන ගුරුවරයා මත. ගුරුවරයා අති දක්ෂ ලෙස මේ වැඩේ කරොත් තමයි ඔයාලට විෂය කරුණු අවබෝධ වෙන්නේ. ඒ නිසා ඔයාලා පළවෙනිම කරන්න ඕනේ ඉතා පැහැදිලිව තර්කානුකූලව විෂය කරුණු ඔළුවට දාන ගුරුවරයෙක්ගේ ක්ලාස් එකට ඔයාලා සම්බන්ධ වෙන්න ඕනේ. හරි? ඊළඟට බලමු මේකේ දෙවෙනි පියවර මොකක්ද කියලා. යම් ළමෙක් හිතනවා පළවෙනි පියවර කරලා විශිෂ්ට සාමාර්ථයක් ගන්න. ඒත් බෑ. ඊළඟට යන්න ඕනේ දෙවෙනි එක. මොකද අංක 2. අවබෝධ කරගත් විෂය කරුණු පාඩම් කර මතක තබා ගැනීම. ඊට පස්සේ යන්න ඔයාලගේ දෙයක් ඒක. ගුරුවරයා අවබෝධ කරලා දුන්නාට පස්සේ ඔයාලට තියෙන ඊළඟ වැඩේ තමයි මේ විෂය කරුණු අමතක වෙන්න දෙන්නේ නැතුව ඔයාලා පාඩම් කරලා මතකේ තියාගන්න ඕනේ. එතකොට දෙවෙනි පියවර හරි. එතකොට යම් ළමෙක් හිතනවා නම් පළවෙනි පියවර කරා දෙවෙනි පියවර කරා දැන් මට විශිෂ්ට සාමාර්ථයක් ගන්න පුළුවන්. බෑ ඒත් බෑ. අපි ඊළඟට යන්න ඕනේ තුන්වෙනි පියවර. හරි බලන්න තුන්වෙනි පියවර අංක 3 අවබෝධය සහ මතකයේ තුලින් ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපීම. අන්න ඒක ඉතාම වැදගත්. එතකොට පුතේ අපි පේපර්ස් කරද්දි ප්‍රශ්න වලට පිළිතුරු සපයද්දි මෙන්න මේ පළවෙනි ස්ටෙප් එකේදී අපි ගත්ත අවබෝධයයි දෙවෙනි පියවරේදී ගත්ත මතකයයි දෙකම භාවිතා කරලා තමයි ඔයාලා උත්තර ලියන්න ඕනේ. යම් ළමයෙකුට අවබෝධය කරගන්න නැතුව කටපාඩම් කරලා විතරක් තිබ්බොත් සංකීර්ණ ගැටලු විසඳන්න බෑ. ඒකට හේතුව තමයි එයා පාඩම් කරලා තියෙනවා. නමුත් විද්‍යා විෂය කරුණු පිළිබඳ අවබෝධයක් නැහැ. අවබෝධයයි මතකයයි දෙකම දාලා තමයි පුතේ ඔයාලා ගැටලු විසඳන්න ඕනේ. අනිවාර්යෙන් පේපර්ස් වල උත්තර ලියද්දි මේ දෙක යොදවන්න වෙනවා. එහෙනම් මෙන්න මේ පියවර තුනේ ගියොත් එහෙම ඔයාලට අනිවාර්යෙන් විද්‍යාවට විශිෂ්ට සාමාර්ථයක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් කරලා බලන්න වරදින්නේ නැහැ. සියලුම දරුවන්ට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්.